ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා ජොබ් ගයිඩ් ශ්‍රී ලංකා channel එකට නැවතත්. ඉතින් 2025 වර්ෂයේ පෞද්ගලික ආයතනමයින් කැඳවන සහ රජයේ ආයතනමයින් කැඳවන සියලුම රැකියා පුරප්පාඩු එසැනින් ඔයාලට ඉදිරියටත් අපි ගෙනීමට බලාපොරොත්තු වෙනවා ජොබ් ගයිඩ් ශ්‍රී ලංකා channel එකත් ඔස්සේ මෙන්න ඉදිරියට. එසැන අවශ්‍ය කරන අයනුපත් සකස් කිරීම යොමු කිරීම සහ අවශ්‍ය කරන සූචිකම් ඇතුළු සියලු විස්තර සහිතව රැකියා පුරප්පාඩු පිළිබඳ වීඩියෝස් දිනපතාම ඔයාලට අපි ගෙනීමට බලාපොරොත්තු වෙනවා. පාසල් හැර යන ඔබ සඳහා 2024 උසස් කුල විභාගයේ ප්‍රතිඵල ලැබීමෙන් පසු පාසල් හැර යන ඔබ සඳහා ඊට අමතරව අනිකුත් සියලු පුද්ගලයන් සඳහා අවශ්‍ය රැකියා පුරප්පාඩු එසැනින් ඔයාලට අපි ඉදිරියේදී ගෙනීමට බලාපොරොත්තු වෙනවා. මේකදී අපි ඔයාලට අද ගෙන එනවා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය සඳහාම රැකියා පුරප්පාඩු කැඳවීම සිදු කරලා තිබෙනවා දියුණු පුරා ශාඛා සඳහා වැලිබර් ෆයිනෑන්ස් ආයතනයමයි. එදී දියුණු පුරා ශාඛා සඳහා ස්ත්‍රී පාර්ශ්වය සඳහා මුලින් සහ පිරිමි පාර්ශ්වය සඳහා දෙවන වශයෙන් වීඩියෝ කොටස් දෙකක් ඔස්සේ තොරතුරු ඔයාලට ගෙන එනවා. අවශ්‍ය කරන සුසුකම් ආයුධපත් ලබා ගැනීම ආයුධපත් සකස් කිරීම සහ ආයුධපත් යොමු කරන ආකාරය ඇතුළු සියලු විස්තර වලට මේ වීඩියෝ ඔස්සේ ලබාගෙන නිවැරදිව ආයුධපත් යොමු කරලා රැකියාව ලබා ගැනීමේ හැකියාව ලබා ගන්නට පුළුවන්. ඉතින් ඔබට මේ සුසුකම් නොමැතිවත් ඔබ දන්නා වෙනත් පුද්ගලයෙක් නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ ඔස්සේ ඔහු ඔයව මේ රැකියාව සඳහා යොමු කරලා රැකියාව ලබා ගැනීමේ ක්‍රියාවලියට යොමු කිරීම සිදු කරන්න. ඉතින් මේ ඔස්සේ අපි මුලින්ම ගෙනෙන්නේ වැලිබර් ෆයිනෑන්ස් ආයතනයමයි දියුණු පුරා ශාඛා ජාලය සඳහා ට්‍රේනි ඔෆිසර් තනතුරු සඳහා ස්ත්‍රී පාර්ශ්වය සඳහා ආයුධපත් කැඳවීම සිදු කරලා තිබෙනවා. ඉතින් අවශ්‍ය කරන සුසුකම් මොනවාද යන්න මුලින්ම අපි සලකා බලමු. ඒ අර්ථයේ මූලික වශයෙන් ඔයාලගේ විමසක් සිටිනවා ෆයිනෑන්ස් ශේෂ්ත්‍රයට අදාළ බැංකු ශේෂ්ත්‍රයට අදාළ රැකියාව කිරීම සඳහා වන අවශ්‍යතාවය උනන්දුව තියෙන පුද්ගලයන් සඳහා අවස්ථාව තියෙනවා මේ සඳහා ආයුධපත් කිරීමට. එහිදී යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතාව වගේම සංවේදන හැකියාවයින් සහිත පුද්ගලයන් වියුතු බවට විශේෂම සඳහන් කරලා තියෙනවා. වයස අවුරුදු 23කට අඩු ස්ත්‍රී පාර්ශ්වය සඳහා තමයි අවස්ථාව තියෙන. පාසල් හැරෙන ඔබ සඳහා අවස්ථාව තියෙනවා ආයුධපත් යොමු කරන්න. ඒ සඳහා විශේෂයෙන්ම සාමාන්‍ය හෝ පෙළ හෝ උසස් පෙළ විභාගයෙන් පසුව පාසල් හැර යන ඔබ සඳහා මූල්‍ය ශේෂ්ත්‍රයට හා බැංකු ශේෂ්ත්‍රයට පිවිසීම සඳහා අනගි අවස්ථාවක් වාට හිමි වෙනවා තියෙනවා. මේ සඳහා ආයුධපත් යොමු කරලා මූලික අත්දැකීමක් මේ හා ශේෂ්ත්‍රය හා සම්බන්ධව ලබා ගැනීමේ හැකියාව මේ ඔස්සේ හිමි වෙලා තිබෙනවා. ඉතින් මේ පිළිබඳ සියලු විස්තර වාට මේ ආකාරයෙන් ලබා ගන්න පුළුවන් Gold job notification එක. ඒ සඳහා ඇප්ලිකේෂන් ඇතුළු සියලු විස්තර වාට ලබා ගැනීමට jobguide.lk වෙබ් අඩවියට ගියාම අවස්ථාව තියෙනවා පහසුවෙන්ම. ඉතින් ඔයාලට පුළුවන් jobguide.lk වෙබ් අඩවියේ අදාළ ලින්ක් එක උඩට ගියාම මේ වීඩියෝ එකේ විශේෂයෙන් අපි ලින්ක් එක ලබා දෙනවා. එහිදී ඔයාලට පුළුවන් මේ ආකාරයෙන් මේ සියලු විස්තර ලබා ගන්න වැලිබර් ෆයිනෑන්ස් ආයතනයෙන් කැඳවා ඇති vacancies for female school leavers 2025 වශයෙන් සඳහන් වෙනවා. එහිදී ජොබ් ඇප්ලිකේෂන් වශයෙන් ඔයාලගේ මොඩල් CV එකක් තමයි ඊමේල් මාර්ගයෙන් යොමු කිරීම සිදු කරන්න ඕනේ මේ උදාහරණ සඳහා. එහිදී ඔයාලට මොඩල් CV එකක් නොමැති නම් ලබා ගැනීම සඳහා ඔයාලා ලින්ක් එක ඊට පහලින් අපි ලබා දීලා තියෙනවා. ඒ උඩ ක්ලික් කිරීමෙන් ඔයාලට පහසුවෙන්ම මොඩල් CV එකක් ලබා ගැනීමේ කවුලක් වෙත ඔයාලට මේ ආකාරයෙන් පහසුවෙන් යොමුීමේ හැකියාව පවතිනවා. ඒ ඔස්සේ පාසල් හැර යන ඔබ සඳහා වගේම සහතික පත්‍ර හෝ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාළමින් සිටින ඔබ සඳහා ඒ වගේම වෙනත් අන්ඩර්ග්‍රැජුවේට්ස් කෙනෙක් හෝ ග්‍රැජුවේට් කෙනෙක් නම් වෙනත් ප්‍රොෆෙසර්ස් සඳහා වශයෙන් ටෙක් CV ෆෝමැට් රාශියක් වාට අපි මේ ආකාරයෙන් ලබා දෙලා තිනවා. ඔයාලට මෙම රැකියාව සඳහා පාසල් හැර යන පුද්ගලයෙක් වශයෙන් අලුත්පත් යොමු කරනවා සුසු CV ෆෝමැට් එක රිසියුම් ෆෝමැට් එක වාට මේ ආකාරයෙන් අපි ලබා දෙලා තිනවා. ඒ වාට ලබාගෙන ඔයාලගේ ඩීටේල්ස් අතරත් කරලා එහි දැක්වෙන රිවරිස් කොටසින් non related රිවරිස් එහෙම නැත්නම් ඔයාලගෙන් දාන්න ඔයාලගේ ඥාතින් වල වෘත්තීය පුද්ගලයන් දෙදෙනෙකුගේ විස්තර ඇතුළත් කරලා සහ අනිකුත් විස්තර සහිතව ඔයාලට පහසුවෙන්ම අලුත්පත් වශයෙන් යොමු කරන්න පුළුවන් මේ CV එක. එසේ නොමැති නම් ඔයාලට අනිකුත් CV ෆෝමැට් ඔයාලා කැමති CV ෆෝමැට් එක මේ ආකාරයෙන් තෝරාගෙන ඒවා නිවැරදිව එඩිට් කරලා සකස් කරගෙන යොමු කිරීමේ හැකියාව ලබා ගන්න පුළුවන්. ඒ වගේම මම CV එක සමග ඔයාලට නොමිලේ අපි කවර් ලෙටර් එකකුත් ලබා දීලා තියෙනවා. මෙහි දැක්වෙන ආකාරයේ කවර් ලෙටර් එකක් ඔයාලට හිමි වෙනවා. එහිදී ඔයාලට පුළුවන් කවර් ලෙටර් එකක් නිවැරදිව සම්පූර්ණ කරලා අදාළ CV එකට සමග යොමු කිරීමෙන් රැකියාව ලබා ගැනීමේ වැඩි සම්භාවිතාවයක් ඔයාලට පහසුවෙන්ම ලබා ගැනීම සිදු කරන්න. ඉතින් මේ ආකාරයෙන් ඔයාලගේ CV එක නිවැරදිව සකස් කරගෙන ඔයාලගේ CV එක යොමු කරන ආකාරය තමයි මේ ළඟට ගන්නේ. එහිදී ඊමේල් මාර්ගයෙන් ඔයාලගේ CV එක යොමු කරන්න ඕනේ. ඒ යුතු ඊමේල් එකේ එවන ඊමේල් එකේ සබ්ජෙක්ට් තියෙන අයිඩන් කෝඩ් තාතර වශයෙන් ට්‍රේනි ඔෆිසර් ඊමේල් වශයෙන් සඳහන් කරලා යන්න ඕනේ. ඒ විදිහට ඊමේල් ලිපිනේ සඳහන් කරලා තියෙනවා careers@valuablefinance.com කියන ඊමේල් ලිපිනේට තමයි ඔයාලගේ CV එක සහ cover letter එක attach කරලා නිවැරදිව යොමු කිරීම සිදු කරන්න ඕනේ මම රැකියාව ලබා ගැනීමේ ක්‍රියාවලියට පිවිසීම සඳහා. ඉතින් වීඩියෝ ඊළඟ වර්ෂයෙන් අපි ගෙන යනවා පිරිමි පාර්ශ්වය සඳහා ඔයාලගේ ආයුධපත් යොමු කිරීම සිදු කළ යුත්තේ කෙසේද සහ අවශ්‍ය කරන පුසුකම් මොනවද යන්න මෙම වැලිබර් ෆයිනෑන්ස් ආයතනයේ වගේ කැඳවා ඇති 2025 වර්ෂය සඳහා මේ කොටසින් අපි ඔයාලට ගෙන එන්නේ වැලිබර් ෆයිනෑන්ස් ආයතනයමයි අපි කලින් සඳහන් කළ ආකාරයට ප්‍රීමියම් පුද්ගලයන් සඳහා කැඳවලා තිබෙන නැවතත් vacancies for male school leavers 2025 වශයෙන්
එහිදී ඔයාලට 2024 ඒ විභාගයේ ප්‍රතිඵල පැමිණිලා තිබෙනවා. ඉන් අනතුරු ඔයාලට පුළුවන් මූල්‍ය ශේෂ්ත්‍රයේ බැංකු කාරණය සඳහා අයදුම්පත් යොමු කරලා එම ශේෂ්ත්‍රයේ පිවිසීම සඳහා හානි අවස්ථාව මෙලෙස හිමි වෙලා තිබෙනවා. දිවා පුරා පිට ශාපා ජාලය සඳහා මෙම බඳවා ගැනීම සිදු කරන බවට තමයි සඳහන් වෙන්නේ. ඒ ඔයාලට පුළුවන් ඒ සඳහා අයදුම්පතක් යොමු කිරීම සඳහා අවශ්‍ය සුසුකම් මේ ආකාරයට ලබා දීලා තිබෙනවා. වයස අවුරුදු 18ත් 23ත් අතර ඔයාලා පිරිමි පුද්ගලෙක් නම් තරුණෙක් නම් ඔයාලට අවස්ථාව තියෙනවා. පාසල් 6 යාමෙන් පසුව අයදුම්පත් යොමු කරන්න සාමාන්‍ය කළ උසස් පෙළෙන් පසුව ඔයාලට පුළුවන් ඔයාලගේ CV එකක් යොමු කරන්න අයදුම්පත වශයෙන් මෙම රැකියාව ලබා ගැනීම සඳහා. එහිදී ඔයාලට මොඩල් CV එකක් නොමැති නම් අයදුම්පත් යොමු කිරීම සඳහා ඒ සඳහා ලබා ගැනීමට ලින්ක් එක මේ ආකාරයෙන් පහළින් ලබා දෙලා තියෙනවා. ඒකට ක්ලික් කිරීමෙන් ඔයාලට මේ ආකාරයෙන් මොඩල් CV එකක් ඔයාලට ලබා ගැනීමේ හැකියාව අපතේ සඳහන් කළ ආකාරයෙන් මේවා තිබෙනවා. එහිදී ස්කූල් ඉවරගෙන වශයෙන් ඔයාලා අයදුම්පත් යොමු කරන සුසු CV ෆෝමැට් එක නිවැරදිව සකස් කරගෙන මොඩර්න් රෙසියුම් එකක් වශයෙන් යොමු කරලා රැකියාව ලබා ගැනීමේ වැඩි සම්භාවිතාවක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ඩීටේල්ස් නිවැරදිව මේ ආකාරයෙන් ඇතුළත් කරන්න පුළුවන්. non related properties ප්‍රතිදිනක විස්තර සහිතව. ඒ වගේම ඔයාලගේ අනිකුත් සුසුකම් වලට අනුකූලව ඕනෑම සුසුකම් යටතේ මම ඕනෑම CV ෆෝමැට් එකක් එඩිට් කරලා සකස් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඉන් අනතුරු ඔයාලට පුළුවන් අපි කන්සර්න් කළ ආකාරයට ඔයාලා නොමිලේම කවර් ලෙටර් ෆෝමැට් එකකුත් හිමි වෙනවා. ඒ නිවැරදිව සම්පූර්ණ කරලා CV එක සමග කවර් ලෙටර් එක ඔයාලට පුළුවන් යොමු කරන්න. මම රැකියාව ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා අයදුම්පත් යොමු කළ යුතු ආකාරය තමයි මෙලට ගෙන එන්නේ. එහිදී ඊමේල් මාර්ගයෙන් ඔයාලා අයදුම්පත් යොමු කළ යුතුයි. හේතු ඊමේල් ලිපිනේ සඳහන් කරලා තියෙනවා careers@valuablefinance.com කියන ඊමේල් ලිපිනයට තමයි යොමු කරන්න ඕනේ. එහිදී එවන ඊමේල් එකේ ඔයාලා අයදුම් කරන තනතුර සඳහන් කරලා ගන්න ඕනේ.